කොහොමද ඔයාට දෙවනි ලෝක යුද්ධයේ පටන් අරගෙන හරියට 1942 අවුරුද්ද වෙද්දී ඇමරිකන් හමුදාවත් ජපන් සොල්දාදුවනුත් ගුවන්ද කනාල් කියන දූපතේ බලය අල්ලගන්න දරුණු සටනකට පටලැවෙනවා. මේ ගුවන්ද කනාල් දූපත කියන්නේ යාළුවා සොලමන් දූපත් ආසන්නයේ පිහිටලා තියෙන එක දූපතක්. මේ සටනේදී කුඩා ඇමරිකානු කණ්ඩායමක් මෙහෙවපු සාජන්ට්වරයෙක් තමයි ස්ටීවන් ජේ බ්‍රික්නර් කියන්නේ. ඔය සටන යන අතරවාරයේදී 1942 අගෝස්තු 12 වෙනිදා හරියටම උදේ 10:30ට විතර සාජන් බ්‍රික්නර් ඉන්නේ එයාගේ කඳවුර ඉදිරිපිට තියෙන විවෘත භූමි ප්‍රදේශයක. ඒ වෙලාවේදී අහස සම්පූර්ණයෙන්ම වලාකුලින් තොරයි කියලා ඔහු දකිනවා. ඒ විතරක් නෙමෙයි. එතනදී ඔහු හරි අරුම පුදුම දර්ශනයක් දකිනවා. තමන්ගේ කඳවුරට යාබදව තියෙන වනාන්තර ප්‍රදේශයේ ඉඳලා ඔහුගේ කඳවුර දිශාභිමුඛව පියාඹන වස්තුන් 100-150 අතර ප්‍රමාණයක් පියාසර කරමින් පැමිණෙන විදිහ මේ සාජන්වරයා දකිනවා. ඒ දැකීමත් එක්කම කඳවුරේ ඉන්න අනිත් සොල්දාදුවනුත් ඔය අරුම පුදුම පියාසර වස්තුන් ටික දකිනවා. ගුවන් ප්‍රහාරයක් ආසන්න වෙද්දී සාමාන්‍යයෙන් හමුදා කඳවුරක සයිරන් නලාවක් නාද කරනවා. ඒ කියන්නේ සතුරු ප්‍රහාරයක් ආසන්න වෙනවා. වහාම ආරක්ෂක ස්ථානවලට ගමන් කරන්න කියලා සොල්දාදුවන්ට දැනුම් දීමක් කරනවා. අර පුදුම පියාඹන වස්තුන් 100-150 අතර ප්‍රමාණය මෙයාලගේ කඳවුරට පියාසර කරගෙන එද්දී සුපුරුදු විදිහටම සතුරු ගුවන් ප්‍රහාරයක් ආසන්න වෙනවා කියලා කඳවුරේ සයිරන් නලා හඬ නාද වෙන්න පටන් ගන්නවා. ඒ වුණාට යාළුවා ඔතන හරි පුදුම හිතන සිද්ධියක් වෙනවා. සාජන් බ්‍රික්නර් බලාපොරොත්තු වුණා මේ එන්නේ ජපන් ගුවන් යානා ඔවුන්ගේ කඳවුරට අනිවාර්යෙන්ම බෝම්බ පතිත කරන්න කියලා. ඒත් පුදුමයට කරුණ කියන්නේ මේ පියාඹන වස්තුන් 100-150 අතර ප්‍රමාණය සාජන් බ්‍රික්නර්ගේ හිසට ඉහළින් පියාසර කරනවා. කිසිම බෝම්බ පතිත කිරීමක් කරන්නේ නැතුව ඔහුගේ හිසට ඉහළින් පියාසර කරපු ඒ යානා සමූහය මුහුද දිහාවට ගිහිල්ලා එක ක්ෂණයකින් නොපෙනී යනවා. මේ හැම දෙයක්ම සාජන් බ්‍රික්නර් විස්මයෙන් හොයාගත් නිතින් යුතුව බලාගෙන ඉන්නවා. තමන්ගේ හිසට ඉහළින් පියාසර කරපු මේ අරුම පුදුම පියාඹන වස්තුන් සාජන් බ්‍රික්නර් බොහොම ආසන්නයෙන් දකිනවා. එයා පසුකාලීනව කියනවා එයා දැකපු ඒ යානා රිදී පාට ආලෝකයකින් යුක්ත ලෝහයකින් නිර්මාණය කරලා තිබුණා කියලා. ඒ වගේම ඒ යානාවලට නැත්තම් ඒ වස්තුන් වලට වලිග හෝ පියාසර තටු තිබුණේ නැහැ කියලත් මෙයා පසුකාලීනව අදහස් දක්වනවා. ඒ යානා සමූහය වනාන්තරයේ ඉඳලා ඔහුගේ හිසට ඉහළින් පියාසර කරලා මුහුදේදී නොපෙනී යනවා. ඔය විදිහට දෙවන ලෝක යුද්ධය අවසාන වෙලා පසුකාලීනව ගුවන්ද කනාල් දූපත ලෝකයට විවෘත වෙනවා. ඒ විවෘත වෙන්නේ සුප්‍රසිද්ධ ගුවන්ද කනාල් යුද්ධය නිසා. මොකද පැසිෆික් කලාපයේ ඇමරිකානු සහ ජපන් හමුදා අතර සිද්ධ වෙච්ච සටන් වලින් බොහොම දරුණු සටනක් තමයි ගුවන්ද කනාල් යුද්ධය කියලා කියන්නේ. මේ දූපත බාහිර සමාජයට විවෘත වීමත් එක්ක ඒ දූපතේ ජීවත් වෙන ස්වදේශික ජනතාව පිළිබඳවත් ලෝකය දැනගන්නවා. ඔයා දන්නවද යාළුවා මේ දූපතේ ජීවත් වෙන ස්වදේශික ජනතාව වන්දනාමාන කරන්නේ යෝධ ශරීර තියෙන හරි අරුම පුදුම මිනිස්සුන් පිරිසකට. මේ ස්වදේශික ජනතාව කියනවා ඒ මිනිස්සු ඒ යෝධ මිනිස්සු ඔවුන්ව ආරක්ෂා කරනවා, ඔවුන් දෙස බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම මේ මිනිස්සුන්ගේ උස අඩි 10-15 අතර ප්‍රමාණයක් වෙනවා කියලා තමයි මේ මිනිස්සු කියන්නේ. මේ යෝධයින් එන්නේ කොහින්ද කියලා සංචාරකයෝ ස්වදේශිකයන්ගෙන් අහපුවාම එයායි පෙන්වන්නේ මුහුද දිශාව යාළුවා. මුහුද තමයි ඒ කට්ටිය පෙන්වන්නේ. මේ යෝධයෝ මුහුදෙන් ගොඩට ඇවිල්ලා ඔවුන්ව ආරක්ෂා කරලා ඔවුන් දිහා බලාගෙන ඉඳලා ඔවුන්ගේ හැම කරදරයකදීම ඔවුන්ව ආරක්ෂා කළා ආපහු මුහුදට පිටත් වෙලා යනවා කියලා තමයි මේ ස්වදේශික ජනතාව කියන්නේ. ওই විදිහට 1998 අවුරුද්දේදී ගුවන්ද කනාල් දූපතේ රත්තරන් ඉල්ලම් හොයන්න සුදු ජාතික කණ්ඩායමක් එනවා. ඔය කණ්ඩායම ඉල්ලම් හොයාගෙන යද්දී මේ අයගේ එක යන්ත්‍රයක් නැත්තම් බැකෝ යන්ත්‍රයක් අක්‍රීය වෙනවා. එදා දවසට මේ අය වැඩ කටයුතු ඔක්කොම නතර කරලා ඒ යන්ත්‍රයේ අලුත් වැඩියා කළ යුතු ඒ කොටස අරගෙන මෙයාලා නගරයට ගිහිල්ලා ඒක ආපහු රිපෙයාර් කරගෙන පහවදා උදෑසන ආපහු මේ බැකෝ යන්ත්‍රෙ තිබිච්ච තැනට එනවා රත්තරන් ඉල්ලම් හාරන්න. ඒ ආවට පස්සේ මෙයාලා මොකද්ද දකින්නේ? මේ අය දකින්නේ මහා විශාල මිනිස්සෙකුගේ පාසටහන්
බැකෝ යන්ත්‍රය හා සන්නයෙන් ගමන් කරගෙන ගිහිල්ලා මුහුදු වෙරළේදී අතුරුදහන් වෙලා ගිහින් තියෙන විදිහ, මහ විශාල මිනිස්සෙක්ගේ අඩිසටහන් මුහුද දිහාවට ගිහින් තියෙන විදිහ මේ සුදු ජාතික කණ්ඩායම දකිනවා. එතකොට ඔයාට තේරෙනවද මේ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ මුහුද එක්ක කියලා? සාජන් බ්‍රික්න 1942 අවුරුද්දේදී දැකපු ඒ පියාසර වස්තුන් අභිරහස් විදිහට පියාසර කරේ, යම්කිසි හැඩයකට අනුව වුන් පියාසර කරේ මුහුද දිහාවට. මේ සුදේශික ජනතාව කියන්නේත් මුහුදෙන් එන යෝධයෝ පිරිසක් මේ අයට හැමදේම කියලා දෙනවා මේ අයව ආරක්ෂා කරනවා කියලා. 1998 දැන් මේ රත්තරන් ඉල්ලන් කතාවත් එක්ක ඒ අය දැක්කේ යෝධ මිනිසියෙකුගේ අඩිසටහන් මුහුද දිහාවට ගමන් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි නොදන්නා මොකක් හරි දෙයක් මේ මුහුදු පතුල ඇතුලේ තියෙනවා, ඒ වගේම සිද්ධ වෙනවා. අපි අභ්‍යවකාශ ගවේෂණය ආරම්භ කරාට තාමත් අපේ මේ පෘථිවි ගෝලයේ තියෙන සාගර පද්ධතියෙන් අපි ගවේෂණය කරලා තියෙන්නේ 120කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් යාළුවා, ඉතිරි 180 ගැන අපට මොනවද කියන්න පුළුවන්? මේ ගුවන්ද කනාල් දූපතේ ඉන්න හුඟක් ස්වදේශිකයෝ දීවර කර්මාන්තයේ යෙදিলা Tamanගේ ජීවිතය ගැට ගහගෙන යන කට්ටිය. හුඟක් වෙලාවලදී මේ අය ඔරු වලින් තමයි මුහුදේ Tamanගේ දීවර කටයුතු වල වැඩ කරන්නේ, නැත්තම් මේ මාළු වෙල්ලීමේ ක්‍රියාවලිය කරන්නේ. ඒ වෙලාවලදී මේ අය මුහුද යටින් මුහුදු වතුර හරහා විවිධාකාර වූ ආලෝක ගමන් කරගෙන යන විදිය දකිනවා. බොහොම අස්වාභාවික හැඩයකින් යුක්ත පියාඹන වස්තුන් ගුවනේ ඉඳලා වේගයෙන් ඇවිත් මුහුදු ජලය මත නොපෙනී යන විදිහත් මේ කට්ටිය දකිනවා. ඒ විතරක් නෙමෙයි, බොහොම গুপ্ত හිතා ගන්න බැරි ආලෝක මේ අයගේ යාත්‍රා ආසන්නයෙන් පියාසර කරනවා. පසු කාලීනව මේ කට්ටිය මේ කතාව කියන්නේ විශ්‍රාම ගියපු හෙලිකොප්ටර් ඉංජිනේරුවරයෙකුට, ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට. මේක එක කතාවක් විතරයි යාළුවා. මේ වගේ කතා ලෝකයේ 4 දික් භාගයෙන් අපිට අහන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි යොමු වෙන්නේ කිසියම් දියුණු ශිෂ්ටාචාරයක් මුහුදු පතුලේ තියෙනවා කියන මතයට. අපිව යොමු කරන්නේ අන්න ඒ මතය දිශාභිමුඛව. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි සංසන්දනාත්මකව බලද්දි මම ඔයාලට මුලින් කිව්වනේ මේ සාගරයේ අපි 120යි තාම ගවේෂණය කරලා තියෙන්නේ කියලා. ඊටු 180ම තියෙන්නේ අඳුරු පැත්තක. ඉතින් අපි ගවේෂණය නොකරපු මුහුදු පතුලේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. අපි දන්නේ නැති දෙයක් ගැන අනුමාන කිරීමක් විතරයි අපට කරන්න පුළුවන්. හරි, එහෙම ශිෂ්ටාචාරයක් තියෙනවා නම් ඇයි ඒ අය පෘථිවි මතු පිටට එන්නේ නැත්තේ? මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිටට එන්නේ නැත්තේ ඇයි? අපි එක්ක ජීවත් වෙන්න එන්නේ නැත්තේ ඇයි? ඒකට හේතු කීපයක් බලපානවා. මම ඒක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. එක්තරා කාලයකදී, ඒ කියන්නේ හරියටම අවුරුදු මිලියන 350කට කලින් මේ පොළොව පාලනය කරේ යෝධ උරගයෝ. තව විදිහකට කියනවා නම් ත්‍රියාසික්, ජුරාසික් සහ ක්‍රිටේසීය කියන යුගවල මේ ලෝකය පාලනය කරේ යෝධ ඩයිනසෝරයෝ. ඔයා ඒ ගැන අහලා ඇති. ජුරාසික් යුගය කියලා කිව්වට ඒ අය හුඟක්ම සක්‍රිය වෙලා හිටියේ ක්‍රිටේසීය යුගයේදී. ඔය යුගයේ සිද්ධ වෙච්ච ඇස්ටරොයිඩ ඝට්ටනයක් හින්දා මේ යෝධ උරගයෝ සම්පූර්ණයෙන්ම පොළවෙන් වඳ වෙලා ගියා. ඒ එක්කම ඒ කාලේ හිටපු හුඟක් සත්ව විශේෂත් පොළවෙන් තුරන් වුණා, නැත්තටම නැති වෙලා ගියා. එහෙනම් යාළුවා, පොළව මතු පිට ඉන්න කිසියම් වූ සත්ව විශේෂයකට, ජීව විශේෂයකට බලපෑමක් කරන්න පුළුවන් ස්වභාවික වියස නැති වෙනවා. සමත් වෙලාවකදී වර්තමානයේදී නම් මිනිස් ක්‍රියාකාරකම් බලපානවා. එහෙම වුණාම අපි වුණත් මොකද්ද කරන්නේ? ඒ බලපෑම තියෙන තැනින් අයින් වෙලා වඩාත් ආරක්ෂාකාරී තැනකට, තර්ජනයෙන් තොර කලාපයකට ගිහිල්ලා අපි නැවත ස්ථාපිත වෙනවා, රීලොකේට් වෙනවා, නැවත සංවිධානය වෙනවා, නැවත අපේ රාජධානියක් ගොඩනගන්න පටන් ගන්නවා. ඒ වගේ බලපෑමකින් නැත්තම් තර්ජනයකින් ගැලවෙන්න පුළුවන් එකම තැන තමයි ගැඹුරු මුහුදු පතුල කියලා කියන්නේ. ඩයිනසෝරයින්ටත් කලින් පෘථුවිය මත දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා කියන එක තමයි අලුත්ම විද්‍යාත්මක මතය. යම්කිසි හේකින් මානව වර්ගයාගේ පරිණාමීය නැගී සිටීමත් එක්ක මේ අය පෘථුවි පෘෂ්ඨය අත්හැරලා සාගර පතුලට ගියා වෙන්නත් පුළුවන්. අපිට එහෙම මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මානව වර්ගයා මේ පැත්තෙන් වර්ධනය වීගෙන එද්දී, පරිණාමය වීගෙන මිනිස් වර්ගයාගේ අවසානයට ළඟා වෙද්දී
ඒ හිටපු දියුණු ශිෂ්ටාචාරය වඩාත් ආරක්ෂාකාරී තැනකට දේශගුණික විපර්යාස සහ වෙනත් ස්වභාවික ආපදා වලට ඔරොත්තු දෙන්න පුළුවන් තැනකට ගියා වෙන්න පුළුවන්. ඒත් මොනම වෙලාවකදීවත් කාටවත් හැමදාම හැංගිලා ඉන්නත් බෑ, රහසක් රකින්නත් බෑ. ඕක කවදා හරි දවසක එළි වෙනවා. හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ ලිපිට කියලා අපේ පැරණි ජන සමාජයේ කතාවක් තියෙනවා. ඒ කතා මේ හැම දෙයකම වළංගුයි යාළුවා. එහෙනම් සිද්ධ වුණේ මෙන්න මේ වගේ දෙයක්. අවුරුදු මිලියන ගණනාවකට කලින් පෘථුවිය මතුපිට ඊටාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා. කාලයත් එක්ක මේ දියුණු ශිෂ්ටාචාරය ඔවුන්ගේ අනාගතය උදෙසා සාගර පතුලට ගමන් කළා. යම් යම් අවස්ථාවලදී මේ දියුණු ජීවීන් කොට්ටාශය ඔවුන්ගේ වාසභූමිය වෙලා තිබුණු මේ සාගර පතුලේ ඉඳලා පෘථුවි පෘෂ්ඨය වෙත පැමිණෙනවා. ඒ එන ගමන් වාරවලදී මේ අය පෘථුවිය තුල, මිනිස් සමාජය තුල, මිනිස් වර්ගයා තුල එකිනෙකට වෙනස් වෙච්ච යුග ඇති වෙලා නැති වෙලා යන විදිහ දැක්කා. පරම්පරා ඇති වෙලා විනාශ වෙලා යන විදිහ දකිනවා. ඒ විතරක් නෙමෙයි, සාගර පතුලේ ඉඳලා ආපු මේ ජීවීන් මිනිස්සුත් දැක්කා. මිනිස්සුත් බලාගෙන ඉන්නවා මුහුදේ ඉඳලා කවුද මේ ගොඩට එන්නේ කියලා. මුහුදු පතුලේ ඉඳලා ගොඩබිමට එන මේ මුහුදු ජීවීන් දැකපු මිනිස්සු ඒ ගැන ඔවුන්ගේ පසුකාලීන පරම්පරාවන් දැනුවත් කරනවා. ඔවුන් ඉදිරිපත් කරපු මේ මතවාද ක්‍රමානුකූලව අතීත සිදුවීම් විදිහට වෙනස් වෙනවා. එතනින් පස්සේ ඒ සිදුවීම් පුරාවෘත වෙනවා. තවත් ටික කාලයක් ගියාට පස්සේ පුරාවෘත මිත්‍යාවක් බවට පත් වෙනවා. ඔය විදිහට තමයි වර්තමාන සමාජයේ දක්වා අපි ආපු ගමන් මාර්ගය නිර්මාණය වුණේ. මේ මුහුදු ශිෂ්ටාචාරයේ ඉන්න ජීවීන් දැකපු බැබිලෝනියානු මිනිස්සු ඔවුන්ගේ පසුකාලීන පරම්පරාවට ඒක හරි පුදුම විදිහට විස්තර කරනවා. ඔයා දන්නවා ඇති බැබිලෝනියානු මිත්‍යාවේ ඉන්නවා හරි අරුම පුදුම ජීවියෙක්. ඒ ජීවියා තමයි ඔන්නෙස් කියන නමින් හඳුන්වන්නේ. මේ අරුම පුදුම මිනිස් ජීවියා එහෙම නැතිනම් අර්ධ මිනිසා දවල් කාලයේදී මුහුදෙන් ගොඩබිමට ඇවිල්ලා ගොඩබිමේ ජීවත් වෙන මිනිස්සුන්ට ලිවීම, කියවීම, කුෂිකර්මය වගේම විද්‍යාව උගන්වනවා. ඒ උගන්වලා අවසාන වෙලා මෙයා රාත්‍රී කාලයේදී ආපහු එයාගේ නවාතැනට ගැඹුරු සාගර පතුලට ගමන් කරනවා. ඒ වගේ එකිනෙකට වෙනස් වෙච්ච ශිෂ්ටාචාරවල, මිත්‍යාවන් තුල, සංස්කෘතීන් තුල මේ මුහුදේ ඉඳලා ගොඩබිමට එන දියුණු ජීවීන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම යාළුවා ප්ලේටෝගේ ඇට්ලැන්ටිස් නගරයත් අපට අමතක කරන්න බෑ. එයා කියන්නේ ඊටාම දියුණු ශිෂ්ටාචාරයක් සහිත, ඊටාම දියුණු තාක්ෂණයක් සහිත නගරයක් මුහුදින් යට වුණා කියලා. මේ හැම දෙයකින්ම තේරුම් යන්නේ එක දෙයයි. ඒ තමයි අපි මෙතෙක් ගවේෂණය නොකරපු මුහුදු පතුලේ මොකක් හරි දෙයක් තියෙනවා. මොකක් හරි තියෙනවා. ඒ වගේම ඒ ඉන්න දියුණු ශිෂ්ටාචාරයේ ජීවීන් මිනිස් වර්ගයාගේ ඊළඟ පියවර ගැන වඩාත් විමසිලිමත් වෙනවා. ඔවුන් හැම වෙලාවෙම ඉන්නේ අපි ගැන පරීක්ෂාවෙන්. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.